දවසකින් මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් දැන් මම චූටි ගමනක් යන්න කියලා තමයි හදන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මම කොහෙද මේ වෙලාවේ දැන් යන්නේ කියලා. දැන් වෙලාව හවස 5ට විතර ඇති. දැන් මම ලෑස්ති වෙන්න තමයි හදන්නේ යන්න. චූටි සර්ප්‍රයිස් පාර්ටි එකකට තමයි දැන් අපි යන්න හදන්නේ. ඔයාලා එහෙනම් ඉන්න මාත් එක්ක. ඔන්න ඉතින් යාළුවනේ මම ඔයාලත් එක්කගෙන අපේ සර්ප්‍රයිස් පාර්ටියට ආවා. මේ ඔක්කොම අපි සැලසුම් කරලා දෙන ඉතින් කළුවරේ ජරවරේ තමයි. අපි ඉතින් බලමු අපේ නංගිට හම්බෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා. ඒ සර්ප්‍රයිස් පාර්ටියට තමයි මම ඔයාලවත් එක්කගෙන ආවේ. ඉතින් මන් දන්නවා දැන් මගේ යාළුවෝ හැමෝටම හරිම හදිස්සි චූටි දුවෙක්ද පුතෙක්ද කියලා බලාගන්න. ඔයාලට විතරක් නෙමෙයි අනේ මටත් හරිම හදිස්සි. අපි ඔක්කොටම හරිම හදිස්සි. මේ දෙන්න වටේට පිරුණු අපි කට්ටියට ඉවසිල්ලක් නැතුව තමයි ඉන්නේ මේ දේ හරියට බලාගන්න. පළවෙනි සැරේ try කරාට ඒක ඕපන් කරගන්න අපේ මල්ලිට බැරි වුණා. දැන් අපි මේ ආය ඒක try කරලා බලන්න කියලා තමයි හදන්නේ. කොහොම හරි ඉතින් යාළුවනේ අපි මේ වැඩේ අතාරින්න නැහැ. අපිත් වටේ ඉඳ උපදෙස් දෙන ගමන් එයා වැඩේ try කරන්න කියලා තමයි හදන්නේ. ඉතින් අපි බලමුකෝ කොහොමද වැඩේ මේ සැරේ සාර්ථක වෙයිද කියලා. මම නම් හිතන්නේ අනිවාර්යෙන් මේ සැරේ මේ වැඩේ සාර්ථක වෙනවා. හරි. වැඩේ නම් හරි ගියා. ඔන්න ඉතින් යාළුවනේ හරිම සතුටුයි. අපේ පවුලට ලස්සන දූ කුමාරියක් තමයි මේ සැරේත් ලැබෙන්න යන්නේ. මම නම් හිතන්නේ ඉතින් ඇත්තටම ලස්සන දූ පැටියෙක් පවුලකට ඉස්සෙල්ලාම හම්බෙනවා කියන්නේ හරිම වාසනාවන්තයි කියලා. ඔයාලට කියන්න ඉතින් අම්මෙක් විදිහට මමත් හරිම සතුටුයි මටත් ඉස්සෙල්ලාම ඉන්න ලස්සන දූ කුමාරිකාවක්නේ. එයාව ලස්සනට අන්දලා, එයාව ලස්සනට මේකප් කරලා, එයාට ලස්සන හෙයා ස්ටයිල් දාලා, එයාව ලස්සන ගමන් බිමන් එක්කයි යන්නේ මම හරිම ආසාවෙන්. පුතෙකුට වඩා දුවෙක් ඉස්සෙල්ලාම හම්බෙනවා කියන්නේ හරිම ආදරණීයයි. ඉතින් අපේ පවුලේ ඉතුරු සියලුම නෑදෑයෝ වටේ බලාගෙන ඉන්න ගමන් තමයි අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩේ කරේ. ඉතින් අපි මේ ඊළඟට හදන්නේ එයාලා හදපු ලස්සන කේක් එක එයාලා කපන්න තමයි ඉතින් මගේ යාළුවනේ අපේ ජීවිතේ ලස්සන දේවල් මේ විදියට තවත් ලස්සන කරමින් විවිධ දේවල් පවත්වමින් විවිධ සාද පවත්වමින් අපි හැමෝම කැමති ඒ දේවල් අපේ ජීවිතේ මතක සටහන් විදිහට තියාගන්න. මේ ඉතින් අපේ තාත්තගේ පොඩි නංගිගේ ලොකු දුව. මේ සර්ප්‍රයිස් පාර්ටියට අපිටත් ඉතින් හරිම හදිසියෙ ලැබුණ ආරාධනාවක් වුණාට අපි හරිම ආසාවෙන් තමයි මේකට ගියේ. අපේ ගෙදර සේරමලා ඉතින් ගියා. දැන් ඉතින් අපි සතුට සමරන ගමන් කේක් කාලා, කැවුම් කාලා, කට්ලට් කාලා, බීම බීලා එයාලා අපිට දුන්න සංග්‍රහය භුක්ති විඳලා ඉතින් අපි අපේ ගෙදරට ආවා. හරිම ලස්සනයි නේද? අනේ එයාලගේ නංගික ඩෙකරේෂන් එක මේ. ඉතින් යාළුවනේ මේ ගමන් මතක් කරන්නම් මගේ channel එකට අලුතෙන්ම එකතු වෙන කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. දිගට මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ආදරෙයි.